What's up homies මොකද වෙන්නේ මාරම කාලයකට පස්සේ අරන් ආවා රියැක්ෂන් එකක් රියැක්ෂන් නතර කරලා තිබ්බේ කියන්නේ නතර කරන්න වුණා වැඩිච්ච වැඩ රාජකාරී එක්ක මට රියැක්ෂන් කරගෙන යන්න බැරි සීන් එකක් තමයි සෙට් උනේ මාර වැඩ ගොඩක් සෙට් වුණා ඒත් එක්කම රියැක්ෂන් කියන එක කරන්න අමාරුම කාල සීමාවක තමයි තිබ්බේ අවසානයේදී මම රියැක්ෂන් එක කරේ එපික් එක අපි දෙන්න කරේ ආවේගී ෂෝ එක දවසේ දැන් ආවේගී තිබ්බේ මාස දෙකක් තුනක් විතර වෙනවා තාම රියැක්ෂන් එකක් දැම්මේ නැහැ ඊට පස්සේ මේ අතාරින්නම් බැරි සිද්ධාව සෙට් වුණා අතෑරලා දාලා කෝඩාගේ ප්‍රභාගේ සින්දුවට තමයි අද රියැක්ෂන් එකක් කරන්න හැදුවේ මෙතනින් තමයි ආයේ රියැක්ෂන් පටන් ගන්නෙ පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙලා තියෙනවා කැමරා පොසිෂන් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා පොඩි වෙනස්කම් ටිකක් එක්ක තමයි ගෙනාවේ ඊළඟට තවත් ඉස්සරහට තවත් වෙනස්කම් එක තමයි ඉස්සරහට එන්නේ කවදාවත් නතර කරපු ගනින් එතනින්ම පටන් ගන්නෑ මේක සීන් එකක් තියෙනවා දැන් අපි බලමු ඉස්සරහට පොඩි අපි මේ ටීම් එක තමයි මේ තියෙන්නේ රැප් on the top icon එක තියෙනවා සහ තව ඩීටේල්ස් ටිකක් මේකේ තියෙනවා ඒක මම පස්සේ පැහැදිලි කරන්නම් ඕක තමයි උනේ රියැක්ෂන් කරගෙන ඉඳි රියැක්ෂන් පොඩ්ඩක් හෝල්ඩ් නා කරන එක ඇත්තරම අනිත් වැඩත් එක්ක මම ඔල්ලි තිබ්බයි ඉස්සරහට සුදුසුම වෙලාවේ සුදුසුම විදියට පටන් ගන්නවා කියන එක. මේක තමයි සුදුසුම වෙලාව සහ සුදුසුම ට්‍රැක් එක. මේ රියැක්ෂන් එකක් මම කරන්න ඕනේ. මොකද මේක මම පර්සනලි මාරම කාලයක් මාරම ඉවසීමකින් බලා හිටපු ට්‍රැක් එකක් රිලීස් වෙනකම් මේක. අපි වැඩි කතා ඕනේ නැහැ. මම ඉන්නේ ලිල් රෝම් YouTube පිටුවේ. අපි බලමු. අතහැරලා දාලා ට්‍රැක් එක අවුට් කරලා තියෙනවා. දවස් 4යි. මම ආයෙත් කියන්න ඕනේ අතහැරලා දාලා ට්‍රැක් එක අවුට් කරලා තිබ්බට මේක මට අතාරින්න බෑ අනිවාර්යෙන් රියැක්ෂන් එකක් කරන්න ඕනේ මගේ අදහස මම මේක කියන්න ඕනේ මම මේක දැනටමත් අහලා ඉවරයි සහ අහලා තියෙන ඇති වෙන්න ඒත් මගේ ඔපිනියන් එක මේ හා සම්බන්ධව මම අනිවාර්යෙන් කියන්න ඕනේ අපි බලමු ට්‍රැක් එක මේ ට්‍රැක් එකේම මේකෙම ලිල් වින්ගේ ට්‍රැක් එකක් තියෙනවා විශ් හරිද ඒ විශ් එකේ බීට් එක මේකම තමයි ඒකත් ප්‍රොඩියුස් කරලා තියෙන්නේ මම හිතන්නේ මෙහා වෙන්න ඕන එතකොට මික්ස් ඇන්ඩ් මාස්ටර් කරලා තියෙන ඩොක්ටර් BS කින් ඩිරෙක්ට් කරලා තියෙන්නේ ඩිරෙක්ට් බයි රෝම් ප්‍රභා එතකොට DOP නිපුණ ෆර්නැන්ඩෝ සාමාන්‍යයෙන් එයාලගේ කර්ම සීන් එක තමයි ප්‍රභාලා ලිල් රෝම් සීන් එක යන්නේ නිපුණ අයියාගේ වැඩ තමයි යන්නේ නිපුණ අයියා සහ බීඩු බෝයි මතක් ගන්න ඕනේ එඩිට් බයි සම්පත් ෆර්නැන්ඩෝ ඔෆිෂියල් ග්‍රැෆික් ඩිසයිනර් ජනුල් ජයවර්ධන එලගිරි ආවෙලා තියෙන ස්පෙෂල් ටැන්ක්ස් ඉන්නවා ස්පෙෂල් ටැන්ක්ස් අනිවාර්යෙන් දාන්න ඕන එන සෙට් එකක් ඇති මොකද මේකේ තියෙන සීන් එකත් එක්ක මාරම සීන් එකක් තියෙන අපි බලමු ආසි ඩගින්න පුතේ මේක දාලා නැත්තම් අපි අර මෙච්චර කාලයක් කරගෙන ආපු රියැක්ෂන් සීන් එක පොඩ්ඩක් වෙනස් වෙන්නත් එක්ක අපි වෙනස් විදියකට කරගෙන යමු බලමු වෙනස් විදියකට කරමු කියන්නේ මම කියන්නේ නැහැ මොකද්ද කරන වෙනස කියලා මම දන්නේ නැහැ කරන්නේ වෙනස ඉස්සරහට ඒක කන්ටිනියු කරද්දී සිද්ධ වෙන වෙනස්කම් එක්ක වෙනස්කම් කරමු Situwilit එක හිත රඟපාන ආයෙත් කලින් දේවල් අරන් හදින්න ඒ ගුණ ඒ ජීවිතේ මං අත්හැරලා දානවා රජ පවුලක ඉපදි දුපත්විය වේදනාව විඳ තරම් දෛවේ හිතවත් විය මේ ගමනේ ආශිර්වාදේ උන්නේ මුල අමතක කට්ටිය මගේ තාත්තා ඇඳට වැටුණු හින්දා මේ ඉරණම අත්විය මට මාත් නෑගේ කතා කරන්නේ තාත්තාත් මගේ ජීවිතේ හින හුඟක් නෑ මගේ කුඩු විව්වත් මගේ තාත්තාව බැලුව අවුරුදු 17ක් තාත්තාත් ඇඳි වැටුණු වෙලාවක සාතන් ඇවිල්ලා පාර වෙන්න එක මාත්‍රාවකින් 2008 මට තැඩිය දෙන්නෙත් මන වගේ හිටපු යාළුවා මගේ එළියට දේවල් පේන්නේ නෑ අලුයට ගින්දර ඇවිලීලා පසකට හැරුණා නැවතිලා අමුතුම කාලයක් පැමිණීලා තරවටු කරනවා කාලේ යාළුවෝ එක්ක ඉන්න බෑ ඇලවිලා අම්මා තාත්තා මගේ පවුලට ඇරෙන්න කාටවත්ම නෑ කැපවිලා රවටයි අපිව විශ්වාසේ මත් ලෝලියෙක් වුණා පිස්සාසේ මත් අටු කවලා මග අතෑරලා දාපු කුරුල්ලෙක් වුණා හිස්සහසේ
නෑ සොඳුරු ඒ මාරම කාලයක් අඳුරු ලෙබින් දෙගන කමන වඩා වැඩි ඒ මගේ ඇහෙන් වැටරු කඳුළු මගේ තටු බලන් විඳෙව්වා මං තනියෙන්ම දෛවයත් මාව වැට්ටුවා මං හිත ගත්ත හැම පඩියෙන්ම වැස්සක් ලං වෙනකොට සැරසෙයි හැම කඩියෙක්ම අත්දැකින් බහුල වෙද්දි දැනෙයි දේවල් කලියෙන්ම මතකයන් තියලා යන්න ආසයි මං පිය බායන්න පුතා ඇවිත් මට කියනවා තාත්තා මට පුළුවන් දැන් ආයන්න මමත් ඉන්නේ හරි පීඩනෙන් මං කියනවා පුතේ ඔයා යන්න මං හුරු වුණ 1000ක් ප්‍රශ්න අස්සෙත් උඹලට ගීයක් ගායන්න Na 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 na, situwili teka hita rangapana. Ayat teka lende bala ranga dinna egib na ejibite mga taralatana. Devali wasalam fully linu ba, itwate wasalim nam kinu ba. Sari sara hita tani imira, ataramang tayet tangitin na ta. Mira tawal, pasuta vilim pero numina tavat. Hadabatak ng pindumo Pabita go duru vela anduru ba E atarata tewal tantan matatamata Kailo bevida baru Dasa duk musu susuman Nikala kiri ati Tama dena rituman Bedana huru buat Angin nila ase Kila namay tahasa si sarapi yung bumima ජේෂ්ඨෙක් නෙමෙයි ශ්‍රේෂ්ඨෙක් කනට ගන්නෑ මම බොරු කේස් බේස් අද වගේ නෙමෙයි හෙට මීට වැඩිය වැඩ දානවා මං රැප් ශේෂ්ත්‍රේත් දෛවයේ දොරටු විවර කරා මං මිනිස්සුන්ට හොඳ නිතර කරා මං රාජාලියෙක් මෙන් කටුක කාලයක් ඇස්පන පිට මං විවර කරා කාලය ගෙවේවි මගේ ජීවිතේ පෑනත් එක්කම වියපත් වෙයි මම සින්දුවක් ගානවා කියද්දිත් මාව වටන්න හදපුම් වියපත් වෙයි හොඳ දේ කරාම සෝබාදාම් විසින් දෛවයේ නිසිලෙස ලියලත් දෙයි මම මරුණත් මගේ සින්දුත් දෙයි උඹලට ජීවිතේ කියලත් දෙයි මට ඕන දේ නෙමෙයි මං කරන්නේ කාලයයි අපිව එක්කෙන් කරන්නේ පොඩි කාලේ මං කරපු දේවල් තමා හුතතෝකි දැන් කරන්නේ කවුරුත් දන්නේ හරි පාර මොනාට කරන්නද ප්‍රතිප්‍රහාර දවසක් ඒ මිනි පෙට්ටියේ ඉස්සරයි මහ පාර දිගේ වැලි දාන මගේ තාත්තා මගේ යාඥා වුණා මගේ අයියා මගේ තාත්තා වුණා දෛවයේ එක්කලා රණ්ඩු කරපු මම මගේ ගමන අන්තේ සාක්ෂාත් වුණා දිරපත් වෙවි කය නම් ගමනක් නෑ කුහක වෙන අය නම් මාත් එක්ක මුළු කමක් ඉන්නවා ගෑවිලවත් නෑ බය නම් ගොඩක් සීන් දැක්කා මිනිස්සුන්ගේ වෙනස් වීම් දැක්කා හැමෝගෙම රහස් හදවතේමයි ඒවා තාමත් හිතින් රැක්කා හින්දා ආව ප්‍රසංසාසේ ගමන යා යුතුයි ආවාසේ රාජාලියෙක් මෙන් දිස්සේ පියඹා යනවා මං ඉහළ ආකාසේ Na 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 na, situwili teka hita rangapana. Ayat teka lende bala ranga dinna egib na ejibite mga taralatana. Devali wasalam fully linu ba, itwate wasalim nam kinu ba. Sari sara hita tani imira, ataramang tayet tangitin na ba. Mira tawal, pasuta vilim pero numina tavat. Hadabatak ng pindumo Pabita go duru vela anduru ba E atarata tewal tantan matatamata Kailo bevida baru Dasa duk musu susuman Mikala kiri aki Tama tena rituman Bedana huru hurat Angin nila ase Kila namay tahasa si sarapi yung pumima එයා එතන අර වීඩියෝ එකේදී නිකන් අර ෆෝස් වෙලා වගේ සීන් එකක ඉන්නේ. ඒවර ස්ටක් වෙලා වගේ තියෙන්නේ. එතනින් තමයි ස්ටෝරි එක පටන් ගන්නෙ. මම දැක්ක දෙයක් එක්ක සහ මට අයිඩියා එකක් දෙයි මම කියන්නම් මම ඊට කලින් වීඩියෝ එක බැලුවා සහ සින්දුව ඇහුවා. සින්දුව ස්ට්‍රීමින් අවුට් කරුවා සින්දුව ඇහුවා. එතකොට මේකේ මම ඉස්සෙල්ලාම කියනවා කෝඩා ගැන කතා කරා. කෝඩාට හම්බෙලා තියෙන හුක් එක. හුක් එකේ කෝඩා verse එකක් දානවා මෙලඩික් verse එකක් දානවා මැදි. හුක් දෙයක් තියෙනවා මැදි මෙලඩික් verse එකක් එක්ක හුක් එකක් යනවා. ඒක මාරයි. ඒ කියන්නේ අර ට්‍රැක් එක ඒ ට්‍රැක් එකේ ප්‍රභා කොච්චර දෙයක් දෙන්න try කරත් ඒ කියන්නේ lyrics වලින් එයාගේ ජීවිත කතාව ස්ටෝරි ටෙලිං එයාගේ ජීවිත කතාව එයා කියන්නේ. එතකොට එයාගේ ජීවිත කතාව එයා කියද්දි එයා කොච්චර එයාගේ ජීවිත කතාව audience එකට දෙන්න හැදුවත් කොච්චර දැනෙන්න දෙන්න හැදුවත් කෝඩාගේ හුක් එක මේ මට්ටමෙන් මෙතනට ආවේ නැත්නම් ඒක ප්‍රභාට ඒ විදියට දෙන්න බෑ. ඇත්තම කතාව ඒක. ඒක මුලින්ම කියන්න ඕනේ. එතකොට කෝඩාගේ පැත්තෙන් කෝඩා කරන්න පුළුවන් බෙස්ට්ම කරලා දෙනවා ට්‍රැක් එකට. ඒක අනිවාර්යෙන් සර්ටිෆයිඩ් මරු. ඊට පස්සේ යන ප්‍රභාගේ සයිඩ් එකට. ප්‍රභා මෙච්චර කාලයක් ගහපු ට්‍රැක් ඔක්කොටම මම මැරුණා මගේ සින්දුත් එයි උඹලට ජීවිතේ කියලාත් එයි. ඒ සීන් එක කියනවා. එතකොට ප්‍රභාගේ තියෙනවා ඊට කලින් ගහපු මාර විදියට heart touching
මාර ලිරික්ස් තියෙන මාර ට්‍රැක්ස් ටිකක්. එතකොට මට එකක් මතකයි ඇහි කටු වෙනුණා සහ තව අර පාස්කු සීන් එකට ගැහුවා අපේ පල්ලිය වත්තේ මිනි ගොඩ ගැහුවා මම අත් දෙක අල්ලලා චේසුගේ මේ මොකද්ද මම යන මග ගැහුවා. අන්න ඒ වගේ ඒ ට්‍රැක් එකේ තියෙනවා. තව ගොඩක් ප්‍රභා ගහලා තියෙන ගොඩක්ම ට්‍රැක්ස් තියෙන්නේ අර නිකන් අර ලිරික්ස් උනත් අර on point delivery කරලා on point deliver කරලා අර කනට උනත් අර ලිරික්ස් මාර ක්ලියර්. ඒ කියන්නේ අර ඕනම කෙනෙක්ට ක්ලියර් විදිහට තමයි ගහලා තියෙන්නේ. ඒ අතර මේ ට්‍රැක් එක උඩම තියෙන ට්‍රැක් එකක්. ඒකට වැඩිම බලපානවා මේකේ මෙලඩි එක සහ බීට් එක. ඒක තමයි අපිට ඉස්සෙල්ලාම වදින්නේ. ඊට පස්සේ තමයි ප්‍රභාගේ ලිරික්ස් වදින්නේ. ප්‍රභාගේ ලිරික්ස් එකකින් එක ක්ලියර් වෙද්දි තමයි අපේ ට්‍රැක් එක මේ මට්ටමට සැටිස් වෙන්න අපිට එන්නේ. අපි බලාගෙන යද්දි සුළු ටික කියමු. මට කතා කරද්දී අමතක වෙන දේවල් තියෙනවා. ඒවා මම මැදින් නවත්තලා පොඩ්ඩක් පුලම් විදිහට කියනවා. මොකද ගොඩක් කියන්නේ නැහැ. මොකද මම මෙතන කතා කරොත් වැඩියෙන් ඒක බෝරින් පැත්තට යන්න පුළුවන්. පුළුවන් තරමට බෝරින් නොවන මට්ටමට මම හිතන විදිහට මම වැඩේ කරගෙන යනවා. අපි බලමු. හුස්මක් ගත්තට පස්සේ තමයි ප්‍රභාට සීන් එක මතක් වෙන්නේ මෙතන. Situvili teka hita rangapana Ayete kalende wala rangadina Egiuna e jivite mangatarala tana රජ පවුලක ඉපදි දුපත්විය වේදනාව විඳ තරම් දෛවේ හිතවත් විය මේ ගමනේ ආශිර්වාදේ උන්නේ මුල අමතක කට්ටිය මගේ තාත්තා ඇඳට වැටුණු හින්දා මේ ඉරණ ප්‍රභා කියන්නේ රජ පවුලක ඉපදි දුප්පත්විය. ප්‍රභාට සල්ලි සහ ඒ අදාළ දේවල් වල ගැටලුවක් තිබිලා නැහැ මම හිතන්නේ ජීවිතේ මුල් කාලේ. ඊට පස්සේ ප්‍රශ්නත් එක්ක තාත්තා ඇඳට වැටෙනවා. ඒ කියන්නේ අංශභාගය හරි මොකක් හරි එහෙම සීන් එකක් තාත්තා ඇඳට වැටෙනවා. තාත්තා ඇඳට වැටෙන එකකින් තමයි ප්‍රභාගේ ජීවිතේ තිබ්බ මට්ටමෙන් හාත්පසින්ම වෙනස් මට්ටමකට යනවා කියන්නේ. මම අත්විය මට මාත්නෑගේ කතා කරන්නේ තාත්තාත් මගේ ජීවිතේ හින හුඟක් නෑ මගේ කුඩු විව්වත් මගේ තාත්තාව බැලුව අවුරුදු 17ක් තාත්තාත් ඇඳි වැටුණු වෙලාවක කුඩු ඩස්පි ඒ සීන් එක ගැන ප්‍රභා කොහොමත් මීට කලින් කියලා තියෙනවා තැන් වල. ඒ කියන්නේ ඉන්ටර්විව් වල සහ ඒ කතා කරන තැන් වල ඒක ගැන කියලා තියෙනවා මෙන්න මෙහෙම දේවල් තියෙනවා මෙන්න මෙහෙම දෙයක් තිබ්බ ජීවිතේ මෙන්න මෙහෙම කාල පහු කරා. ඒ සීන් එක ප්‍රභා කියලා තියෙනවා. ඒක එහෙමම සින්දුවකට දාලා ප්‍රභායි සීන් එක කියලා දෙන ප්‍රභාගේ ජීවිත කතාව. අතන් ඇවිල්ලා පාර වෙන්න එක මාත්‍රාවකින් 2008 මට තැඩිය දෙන්නෙත් පණ වගේ හිටපු යාළුවා මගේ එළියට දේවල් පේන්නේ අලුයට ගින්දර ඇවිලීලා පසකට හැරුණා නැවතිලා අමුතුම කාලයක් පැමිණීලා තරවටු කරනවා කාලේ යාළුවෝ එක්ක ඉන්න බෑ ඇලවිලා අම්මා තාත්තා මගේ පවුලට ඇරෙන්න කාටවත්ම නෑ කැපවිලා රවටයි අපිව විශ්වාසේ මත් ලෝලියෙක් වුණා පිස්සාසේ මන් තට්ටු කවලා මග අතෑරලා දාපු කුරුල්ලෙක් වුණා හිස්සහසේ මේකේ රයිමින් පාට අම්මට බෑ ඇලවිලා අම්මා තාත්තා මගේ පවුලට ඇරෙන්න කාටවත්ම නෑ කැපවිලා රවටයි අපිව විශ්වාසේ මත් ලෝලියෙක් වුණා පිස්සාසේ මන් තට්ටු කවලා මග අතෑරලා දාපු කුරුල්ලෙක් වුණා හිස්සහසේ නෑ සොඳුරු ඒ මාර්ම කාලයක් අඳුරු ලෙබින්ද ගණ කමන වඩා වැඩි ඒ මගේ ඇහෙන් වැටරු කඳුළු මගේ තටු බලන් විඳෙව්වා මං තනියෙන්ම දෛවයක් මාව වැට්ටුවා මං හිතගත්ත හැම පඩියෙන්ම වැස්සක් ලං වෙන පොට සැරසෙයි හැම කඩියෙක්ම අත්දැකින් බහුල වෙද්දි දැනෙයි දේවල් කලියෙන්ම මතකයන් තියලා යන්න මේ සීන් එකේ මේ වීඩියෝ එකේ විනාඩි 5ක් විනාඩි 4:45කට කොටු කරලා තියෙන්නේ ප්‍රභාගේ ගෙවිච්ච අවුරුදු ගානක ඒ අර හිර කරන් තියාගෙන ඉන්න කතාව. ඒ කියන්නේ ඒක තේරෙනවා. ඒ කියන්නේ අර පිට කරන්නේ අවුරුදු ගානක් හිතේ තිබ්බ අර ආවේගය පීඩනේ තමයි මේ පිට කරන්නේ විනාඩි 4:45ක්. අර කියන්න පුළුවන් උඩරිම කියලා ඊට පිට කරන්නේ ආවේගය. මොනවා කියනවා ඉන්ටර්විව් එකක ඇවිල්ලා අර ග්ලොව්ස් දාගෙන පණුව ඌරු සීන් එකක් ඒ පණුව එනවා මේ ගඩොල් කපනවා. ඒ අර හොඳට කියන්නේ දුක් විඳලා ආයෙ ගේම ගහගත්ත හොඳ මට්ටමක හිටියා. බිමට වැටුණා. ආයෙ කැපවීමෙන් උනන්දුවෙන් තමන්ගේ මැච් එක ගහගත්තා. දැන් ස්ටේබල්. ආසයි මම පිය බයන්න පුතා ඇවිත් මට කියනවා තාත්තා මට පුළුවන් දැන් මේ පාට් එක ගැන කතා කරන්න ඕනේ. හරිද? මේ පාට් එක මාරම ආතල්. ඒ කියන්නේ
ලායන්න ආසයි මං පිය බායන්න පුතා ඇවිත් මට කියනවා තාත්තා මට පුළුවන් දැන් ආයන්න මමත් ඒක මාරාත ප්‍රභාගේ දරුවා ඉන්නේ මරුවා අම්මා මේ පැත්තෙන් තියෙනවා තින්නේ හරි පී මෙතන තියෙනවා ලිල් රෝම් ක්‍රූ අම්මා එතන මොකක් හරි CD එකක්ද තාත්තා මට පුළුවන් දැන් ආයන්න මමත් තින්නේ හරි පී මම මේ සින්දුව අහද්දි මට ඉස්සෙල්ලම මෙහෙම්මම මම ස්ටක් වෙච්ච දාන තමයි මෙන්න මේ පොයින්ට් එක ඩෙනින් මං කියන පුතේ ඔයා යන්න මං ගුරු වුණ 1000ක් ප්‍රශ්න අස්සෙත් උඹලට ගියක් ගායන්න තාත්තා පුළුවන් දැන් ආයන්න මමත් තින්නේ හරි පීඩනින් මං කියන මමත් ඉන්නේ හරි පීඩනෙන් මං කියනවා පුතේ ඔයා යන්න පුතේ ඔයා යන්න මං ගුරු වුණ 1000ක් ප්‍රශ්න අස්සෙත් උඹලට ගියක් ගායන්න Situwili teka hita rangapana Ayete kalende balaranga dinna egivna ejivite manataranatana Devali wasna valinu ba Inwate wasna namkinu ba Sari sara hita tani mera Ataramang tayetang itinna ba Tawal pasuta dilim tirununa Tavat hadabatak tampindumu Papita koduru vela anduru ba E ataratta teval tatan matta tammata kailu Vida baru huwe dasa duk musu susuman Mikala kide ati tamatena riduman Vedana huru huwe tani nila ase Kilina mai tahasa si sarap iyum pumima ජේෂ්ඨයෙක් නෙමෙයි ශ්‍රේෂ්ඨයෙක් කනට ගන්නෑ මං බොරු කේස් බේස් අද වගේ ජේස්ටේක් නෙමෙයි ශ්‍රේෂ්ඨයෙක් කනට ගන්නෑ මම බොරු කේස් බේස් අඩෝ හත ඒ නෙමෙයි හෙට මීට වැඩිය වැඩ දානවා මං රැප් ශේත්‍රේ නයිවේ දුරුඩු විවර කරා මං මිනිස්සුන්ට හොඳ නිතර කරාපන් රාජාලියෙක් මෙන් කටුක කාලයක් ඇස් පන පිට මං විවර කරා කාලය ගෙවේවි මගේ ජීවිතේ පෑනත් එක්කම වියපත් වෙයි මම සින්දුවක් දානවා කියද්දිත් මාව වටන්න හදපුම් වියපත් වෙයි හොඳ දේ කරාම සෝබාදාම් විසින් ඩයිවේ නිසිලෙස ලියලත් දෙයි මම මරුණත් මගේ සින්දුත් දෙයි කජල් කාසියගේ ෂොට් එකක් දාලා දෙනවා ඒ කියන්නේ ප්‍රභා ඉන්ඩස්ට්‍රියේ ප්‍රභාගේ ඒ සීන් එක ගැන කතා කරනවා නම් ප්‍රභා මුලින්ම සෙල්ෆි රැප් දානවා ඊට පස්සේ ඔඩියෝ ට්‍රැක්ස් තියෙනවා නැහැ පිටිය අරම ඒවා ඒ ට්‍රැක් තියෙනවා BN නිරෝ මරම මේවා ට්‍රැක්ස් ගොඩක් තියෙනවා ඊට පස්සේ මේ මෑත කාලීනව කොහොමද මට ඒක ඊය එකක් කියන්න බෑ මෑත කාලීනව ප්‍රභා මාරම මෙහෙම තියෙන මෙහෙම එන ගේම මෙහෙම එකපාරම අල්ලනවා ඒක අර ඉස්සර ඉඳන් මේ සීන් එක ගැන බලන් හිටපු මිනිස්සෙක් නම් මේක අනිවාර්යෙන් තේරෙනවා මොකද ලිල් රෝම් කියන සීන් එකේ හිටපු ගෑන් එක කැඩුනට පස්සේ ප්‍රභා තනියම බලාගෙන ඉඳි උස්සනවා ඒක මන් දන්නේ ඒක කොහොමද වෙන්නේ කියන එක සහ ප්‍රභා මාර ඒ කියන්නේ මාර ඒක ටැලන්ට් එකත් එක්ක තමයි ඒක වෙන්නේ ටැලන්ටඩ් චරිතේ සහ මාර අර හිත හයිය මිනිස්සෙක් අර කොච්චර වටනත් ගේමම තමයි අන්න ඒ ගේමවල කියන්නේ ගේමෙම තමයි තනි ගේමින් උඹලට ජීවිත කියලා දෙයි මට ඕන දේ නෙමෙයි මං කරන්නේ කාලයයි අපිෝ එක්තෙන් කරන්නේ පොඩි කාලේ මං කරපු දේවල් තමා හුත් මේ වස්සේ තිබ්බනේ එළියේ ඉවේ නිසිලෙස ලියලා දෙයි මම මරුණත් මගේ සින්දුත් දෙයි උඹලට ජීවිත කියලා දෙයි මට ඕන දේ නෙමෙයි මං කරන්නේ කාලයයි අපිෝ එක්තෙන් කරන්නේ පොඩි කාලේ මං කරපු දේවල් තමා හුත් තොපි දැන් කරන්නේ කවුරුත් දන්නේ හරි පාර මොනාට කරන්නද ප්‍රතිප්‍රහාර දවසක් ගේ මිනි පෙට්ටියේ ඉස්සරයි මහ පාර දිගේ වැලි දාන මගේ තාත්තා මගේ යාඥා වුණා මගේ අයියා මගේ තාත්තා වුණා දෛවේ ඒ බාරේට මම පට්ටගෙන ගියා මගේ තාත්තා මගේ යාචනාව වුණා මගේ අයියා මගේ තාත්තා වුණා ඒකල රණ්ඩු ගොරුපු මම මගේ ගමනාන්තේ සාක්ෂාත් වුණා තිරපත් වෙවි කය නම් ගමනක් නෑ කුහක වෙන අය නම් මාත් එක්ක මුළු කමක් ඉන්නවා ගෑවිලවත් නෑ බය නම් ගොඩක් සීන් ඒ ෂොට් එක මාත් එක්ක මුළු ගමක් ඉන්න ගෑවිලවත් නෑ බය නම් ගොරුපු මම මගේ ගමනාන්තේ සාක්ෂාත් වුණා තිරපත් වෙවි කය නම් ගමනක් නෑ කුහක වෙන අය නම් මාත් එක්ක මුළු කමක් ඉන්නවා ගෑවිලවත් නෑ බය නම් ගොඩක් සීන් දැක්කා මිනිස්සුන්ගේ වෙනස් වීම් දැක්කා හැමෝගෙම රහස් හදවතේමයි ඒව තාමත් හිතින් රැක්කා මින්දා ආව ප්‍රසංසාසේ ගමන යා යුතුයි ආවාසේ රාජාලියෙක් මෙන් දිස්වේ පියඹා යනවා මං ඉහළ ආකාසේ Situwili teka hita rangapana Ayete kalende balaranga dinna egivna ejivite manataranatana Devali wasna valinu ba Inwate wasna namkinu ba Sari sara hita tani mera Ataramang tayetang
sarai hita tani imran Ataruman mutaye tangi tinna ba Iratawal pasuta dilim tirunu minatavat Hadabatak tam tindunu Papita goduru vela anduru ba E ataratta deval datan matta tammata kairu me vida baru Dasa dukmu susuman me kala kire aki Taumatena rituman vedana hura tangi ini berase Kina mai tahasa si sarapi yang pemimah අර කාරක නැග්ගට පස්සේ යන හීනයයි යන ට්‍රැක් එකත් එක්ක ආයේ ට්‍රැක් එක සම්පූර්ණයෙන් ඉවරනාට පස්සේ තමයි ආයේ ප්‍රභා පියවිසියට එන්නේ අම්මට සිරි කියන සීන් එකට එන්නේ මේකේ වීඩියෝ එක ඉවරයි මේක මම කියන්න ඕනේ මේකේ වීඩියෝ එක ගහද්දි මෙයාලා මේන් වීඩියෝ එකක් ගහගෙන ගිහිල්ලා තියෙනවා ඒ අතර මෙයාගේ highlights මෙයා ජීවිතේ ස්පෙෂල් තැන් මෙයාගේ ඒ කියන්නේ මෙයා කොහොමද හිටියේ ඒ කියන්නේ එයා රැප් ආටිස්ට් කෙනෙක් විදිහට ලංකාවේ හිටපු මට්ටමයි එයා අචීව් කරගත්ත දේවල් එක්ක එයාට ෆොරින් ටුවර්ස් හම්බ වෙනවා එතකොට තව ෂෝ වල perform කරන්න හම්බ වෙනවා ලංකාවේ දැන් ෂෝ එක කොහොමද ප්‍රභා නැතුව ෂෝ එකක් අදින්නේ නැහැ නේ දැන් තියෙන හැම ෂෝ එකේම රෝන් ප්‍රභා ඉන්නවා මොකද මෑත කාලේ ඉන්නම තමයි මේ වෙනස වෙන්නේ ඊට කලින් තිබ්බ ගොඩාක් ඉවෙන්ට් වල හිප් හොප් ඉවෙන්ට් වල ප්‍රභා ලයිව් perform කරන්නේ නැහැ ඒ කියන්නේ ඒකත් මට years කියන්න බෑ 2021 වගේ වෙනකම් 21 22 ට කලින් තිබ්බ ෂෝ වල ගොඩක් ප්‍රභා ඇවිල්ලා ලයිව් perform කරන අඩුයි ඒත් එක්කම දැන් මේ අවසානයේ ගහපු බෙහෙත් එකෙන් පටන් ගත්තා එතකොට ආවේගය ගාල්ලේ තිබ්බ ෂෝ එක ඊට පස්සේ ඔය දින ළඟ යන ෂෝ හැම එකේම ප්‍රභා තමයි දැන් අයිකන් ඒ මට්ටමට ආවා එතකොට එයා අචීව් කරගත්ත දේවල් තියෙනවා ඒ අචීව් කරගත්ත දේවල් ස්පෙෂල් දේවල් යාට අනිවාර්යෙන් යාට ස්පෙෂල් දේවල් අපි කරගත්ත නම් අපිට ස්පෙෂල් ඒ වගේ ස්පෙෂල් මොමන්ට් තියෙනවා ඒවා දාලා තියෙනවා වීඩියෝ එකට අත්‍තරම මාරු ඒ කියන්නේ මේ ට්‍රැක් එකකින් අර මාරම අහදි මාර සහනයක් තියෙන අත්‍තරම කියන්නේ ඒ ඉලකිරි මාරුවා මට මේක මම ෆේවරිට් හින්දාමද දන්නේ නැහැ මට මේකේ අඩුපාඩු පේන්නේ නැත්තේ මට අඩුපාඩු පේන්න නැද්ද දන්නෙත් නැහැ අඩුපාඩු මට පේන්නේ නැද්ද දන්නෙත් නැහැ කොහොම නමුත් මේ ට්‍රැක් එක නම් මරු මම වගේ කීමෙන් මම මේ ට්‍රැක් එක හරි මරණකම් මායිදිකට එළගිලි මම හිතන්නේ මට නෝට් එක හැමදේම මම කතා කරා වීඩියෝ එක ගත්තොත් වීඩියෝ එකේ තියෙනවා මේන් ෂොට් ගත්ත ෂොට්ස් තියෙනවා යාළුවා මහන්සිලා තියෙනවා වීඩියෝ එකට බාර ප්‍රමාණයක් මහන්සිලා තියෙනවා මේකේ මලගෙදර ෂොට් එකක් තියෙනවා ඒ ෂොට් එක එළගිලි ඒ කියන්නේ කැපවීමෙන් අරන් තියෙනවා අයියා ප්‍රභායි දෙන්න අර තියෙනවා පෙට්ටියට තාත්තගේ මේකට කාලයකට කලින් වුණ දෙයක් වුණත් මේ කාලේදී ඒක ජීවමාන කරලා පෙන්නන්න මෙයාලා මාරු උත්සාහයක් දරනවා කරලා පෙන්නනවා කොහොමද තමයි සීන් එක එකෙන්ම මට මේක තමයි මේ ට්‍රැක් එකට රියැක්ෂන් එකක් නොකරම ඉන්න බැරි වුණා රියැක්ෂන් පටන් ගත්තෙත් නවත්තලා තිබ්බ රියැක්ෂන් පටන් ගත්තෙත් මේ ට්‍රැක් එකෙන්ම ඒකයි මොකද අර අහවම තියෙන ට්‍රැක් එකකින් ඉස්සෙල්ලා පටන් ගත්තාම ඒක මාර ආදල් ඉස්සරහට රියැක්ෂන් දානවා පුළුවන් වෙලාවට මේක කන්ටිනියු කරනවා කොහොමද දැන් මේ පටන් ගත්ත එක ඉස්සරහට ඉන්න තියෙන ට්‍රැක්ස් ඔක්කොම දාන්න බැරි වුණත් මට හොඳයි කියලා හිතන ට්‍රැක් එකකට දානවා මේක ඊළඟට කියන්න ඕනේ මෙතන තව කෙනෙක් ඊළඟට ගියේ එපික් ඉඳි එයාට පුළුවන් වෙලාවට නැතත් එයා ඉන්න වෙලාවට අපි කන්ටෙන්ට් එකක් දාගෙන හරි එයත් එක්ක දානවා මොකද මේ රියැක්ෂන් channel එක පටන් ගත්තේ මම නෙමෙයි තනියම එපිකුයිමයි පටන් ගත්තේ ඔයාලා දන්නේ එපික් ඔබ තමයි සීන් එක අපි බලමු ඕවර්ऑल ට්‍රැක් එක ආදල් නිපුණ ෆර්නෑන්ඩෝ සම්පත් ෆර්නෑන්ඩෝ අනිවාර්යෙන් shout out big shout out එතකොට සනාවි beat එක මාරු මචං මම කිව්වා වගේ මේක අර ට්‍රැක් එකේ තිබ්බා කොහොම නමුත් beat එක ඒ ට්‍රැක් එකේ තිබ්බ වෙනස් සීන් එක මේ ට්‍රැක් එකට කරලා තියෙනවා කරන්න පුළුවන් උපරිමකට එහා කෝඩා මාරු මචං එළම කිරි අපි ඊළඟ රියැක්ෂන් එකකින් සෙට් එකමු මට රිසර්ච් දේවල් තියෙනවා සහ මගේ අඩුපාඩු ඇති මොකද රියැක්ෂන් එකක් කරද්දි මම කියන්නේ මගේ ඔපිනියන් එක. එතකොට ඔයාලගේ ඔපිනියන් එක්ක මගේ ඔපිනියන් කොහොමද ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මගේ අඩුපාඩු පේනවා. ඒ වගේ දේවල් තියෙනවා කොහොමද? ඔයාලා කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඒකෙන් මාතල් පුළුවන් වෙලාවට අනිවාර්යයෙන් රියැක්ෂන් දානවා. එහෙනම් ජය වේවා ආදරේ